හයි මගේ යාළුවෝ ඔක්කොමල්ලන්ටම ඉතින් ඔන්න තවත් අලුත් වීඩියෝ එකක්. හැබැයි මේක ගොඩක් වෙනස්. මේක මම මගදී පටන් ගත්තේ. කියන්නේ පාරේ. හරිද? මේක ගොඩක් වෙනස් වීඩියෝ එකක්. ඒ වගේමයි කෑම පෙරේතයෝ මේක බලන්න එපා. එච්චරයි මට කියන්න තියෙන්නේ. අද ඉරිදා දවසක්. අපි සාමාන්‍යයෙන් ඉරිදට හරි සෙනසුරාදාට හරි අක්ක එනවනේ. ඒ ආවහම අපි තුන්දෙනා එකතු වෙලා එළියට යනවා. ඉතින් මේ ඒ වගේ දවසක්. ඒ කියන්නේ ඉරිදා දවස. ඉතින් අපි දැන් මේ ඇවිත් තියෙන්නේ දාන්තෙට. දාන්තේ ඔයාලා මෙහි ඉන්න අය දැකලා ඇති. ස්ට්‍රීට් ෆුඩ් දාලා තියෙනවා හැම තැනම. ඒ කියන්නේ දාන්තේ ඒ හරිය දාලා තියෙනවා. ඉතින් අක්කා කිව්වා යම් මෙහෙම තියෙනවා. හැබැයි අපි අතේ සල්ලි කීයක්වත් නැහැ. හරිද? දැන් අපි හිතන් ආවේ නැහැ ඔකට එන්න. නිකන් දැන් අපිට යන්න දැනගොත් නැහනේ. අන්න ඒ නිසා තමයි ඔතනට ආවේ. ඉතින් සල්ලි කීයක්වත් නැහැ. අක්කත් ගෙනල්ලා නැහැ. අපි චූටි වැඩකට එළියට ආවේ කොහොම හරි කම්මැලි ගෙදර ගිහින් කරන්න දෙයක් නැහැ නේද දවසේ අපිට. ඉතින් ඕක තමයි උනේ. කොහොම හරි ආවා. බලන්නකො ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මෙන්න මෙතන තමයි අපි ඔය දැන් යන තැන මාරම ලස්සන බ්‍රේස්ලට් තියෙනවා. බුදු ගණන්. ගණන් වුණාට මාරම ලස්සනයි. ඉතින් මම මෙතන චුට්ටක් විස්තර කියන්නම්. මෙතන මේ ඇත්තරම තියෙනවා කඩ ගොඩාක් තිබ්බා. ඇමරිකන් ස්ටයිල් එකේ කෑම තිබ්බා. එතකොට කොරියන් තියෙනවා. ඉස්සරහට බලන්න කොරියන් තියෙනවා. එතකොට තව මොනවද තිබ්බා? මොනවද මේ ඉන්දියන් තිබ්බා, ඉටාලියන් තිබ්බා. ඔන්න ඔය හත තමයි දැනට තියෙන්නේ. තව ඉස්සරහට මං හිතන්නේ ඔය කියන්නේ මේ අලුතෙන් දාපු ඒ නිසා තව ඉස්සරහට තව තියෙයිද දන්නේ නැහැ. මං තාම දන්නේ නැහැ. තව දේවල් ගොඩාක් ඔතන තිබ්බා. ඔයාලා දැක්කද? මං එකටම පෙන්නපු නිකන් අර අච්චාරු වගේ තිබ්බේ නිකන් ගොඩ ගහලා. ඉතින් ඒ තිබ්බේ ඔලිව් ගෙඩි. අපේ අක්කා හිතලා තියෙන අච්චාරු මොන හරි සීන් එකක් කියලා. කොහොම හරි මාත් ඒක රැවිටලා තමයි ආවේ. ඊට පස්සේ දැන් ඔතනින් යන්න විදිහක් නැතුව අපි ඉන්නේ. ඔතන තියෙන්නේ බ්‍රේස්ලට්. ඔතන ඒ කියන්නේ සමහරක් ඒවා දිලිසෙනවා. ඔන්න ඔය දැන් මගේ අතේ තියෙන එක කළු නිසාද කොහෙද පේන්නේ. ඒක මාරම ලස්සනයි. ඉස්සරහට වෙන එක බලන්න. ඒකත් මාරම ලස්සනයි. අපේ අක්කා පෙන්නන එකක්. ඔන්න ඔය වෙලේ. ඒ දුන්නේ නැගී ආවේ මමයි මද පවනේ වෙලි ආවේ මමයි සංසාරයේ ආවෙමි ප්‍රියේ සන්තකයි ඔබ මගේ ඇත්තමයි මා ඔබේ මගේ ආදරේ ඔබටමයි ප්‍රියේ. මේ වෙලේ මම නිකං මොනවද වෙලා යනවා. මොකද මෙතන කොරියන් ඒවත් තියෙනවා, ඇමරිකන් ඒවත් තියෙනවා. ඉතින් ඇමරිකන් කෑම වෙනම තිබ්බ මන් දැක්ක එක පාරක්. කියන මං ඇතුල් වෙද්දිම වගේ. ඉතින් මෙතන තියෙනවා ඇමරිකන් දේවල්. අනිත් එක තමයි මෙතන ඩුබායි චොකලට් එකක් තිබ්බ ළමයි. ඉතින් පොඩි මික්ස් එකක් තමයි ඔතන යන්නේ. ගොඩක් බඩු තිබ්බා. වට ගන්න මම හිතුනේ වුණාට ඇත්තටම තිබ්බේ නෑ සල්ලි කිසිම දෙයක් ගන්න සල්ලි තිබ්බේ නෑ. මෙතන මාළි පෙන්නන්නේ ඩුබායි චොකලට් ගන්න අර ෆ්‍රීසර් එක ඇතුලේ තියනවා කියලා. ඉතින් මං ආවදොන්න වෙන දෙයක් බලන්න. ඔන්න ඔය බෝතල් සෙට් එක. ඕක මට මතකයි පහුගිය කාලේ ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ මාර විදිහට හෙව්වා. මම දන්නේ මේක බියර් එකක්ද නැත්නම් වතුරද මොනවද කියන්නේ එහෙම දන්නේ නැහැ. මට හිතුනේ නිකන් මොකක් හරි බියර් జాතියක් වෙන්න ඇති කියලා. ඉතින් ඕනා ඉන්නවද? යන්න ගිහින් ගන්න. දැසම රිද්දන හසගන තාලෙට පාද නගාගෙන කවුද හැබෑටම මේ යන රන්නන්දා කිව්වා නාහන මේ මගේ දැසම ඇසිපිය නොහෙලනවා
ඔතන නම් තියෙන්නේ ඉන්දියන් කෑම ගොඩාක් ජාති තිබ්බා. අපි මෙතනින් සමෝසා ගත්තා. එතකොට තව පාන්යක් ගත්තා. මන් දන්නේ ඒක නම මොකක්ද කියන්න. කොහමරි අපි පාන් එකයි සමෝස එකයි ගත්තා. සමෝස කේන අමුතුයි. හරිද? මං ඒ කියන්නේ සමෝස කාලා තියෙන ඒ විදිහට කාලා නැහැ. ඒක රහයි. ඒකට තව මොන හරි මික්ස් එකක් තියෙනවා. ඒ කියන්නේ පිටි එකට. ඒකේ මික්ස් එකක් තිබ්බේ. ඒක පුදුමාකාර රහක් තිබ්බේ වගේමයි. ඊට පස්සේ අපි පාන්යක් ගත්තා. ඒක මේ අල වලින් හදලා තියෙන්නේ. මට ඒක නම් මතක නැහැ. ඒක රසයි. හැබැයි එහෙමයි කියන්නේ අර ස්පෙෂල් රහක් නැහැ. සාමාන්‍ය රහක් තියෙනවා. ඉතින් අල නිසා අල රහ තමයි තියෙන්නේ ගොඩක්ම. මට ඒකේ නම මතක නැහැ. මම ඒක ඔයාලට මෙතනින් දාන්නම්. ඊළඟට පෙන්නනවා. මොකද අපි ওই චූටි රවුම ගිහින් ඇවිත් තමයි මේ ගන්න යන්නේ. අනුරාගී දැසින් ඔබ හෙළන පැල්මන් මා උමතු කරයි දෙන් දෙව්දිය ඔබ මනරම් අනුරාගී දැසින් ඔබ හෙළන පැල්මන්. ඉතින් අපි තුන්දෙනාගේ මතින් සල්ලි දාලා තමයි ගත්තේ. ඔබ නටන රටා දෙකුවරල සැලේ සූපවන්සල රන්ල මැද සැලේ පාරෙක් නසලා ඔබෙරුව දිලසේ මා දැස පිනා පාසල්ල බසලා නුඹ නටන රටා දෙකුවරල සැලේ සූපවන්සල රන්ල මැද සැලේ පාරෙක් නසලා ඔබ නිතඹ පෙනේ මා දැස පිනා දේ දුන්නේ නැගී ආවේ මමයි මද පවනේ වෙලි ආවේ මමයි සංසාරයේ ආවෙමි ප්‍රියේ සන්තකයි ඔබ මගේ ඇත්තමයි මා ඔබේ මගේ ආදරේ. හරි මම මෙතනින් ඉවර කරනවා vlog එක. අය අපි තව දවසක් හරි එහෙනම් මම මෙතනින් vlog එක ඉවර කරනවා. bye.